තෙරුවන් සරණයි. සෝවාන් මාර්ගය කරා YouTube චැනලයට එකතු වීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අපි අද විශේෂයෙන් කතා කරන්න හිතුණා මේ සමාජ මාධ්‍යයේ පළවෙච්ච පෝස්ටුවක් ගැන. මේකේ මං ඒකේ දාපු ලයික් කමෙන්ට් ගැන බැලුවාම ඇත්තටම මට විශාල කම්පාවක් ඇති වුණා. ඇයි මේ බෞද්ධයෝ වෙලත් මේ වගේ මිත්‍යා දේවල් පිටුපස යන්නේ කියලා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell button එක ඔබන්න. බොහොම ස්තුතියි. අපි බලමු මොකද්ද මේ පෝස්ටුව කියලා. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති. මෙතන මේ එක Facebook පිටුවක් හරහා තමයි මේක දාලා තියෙන්නේ. මේ විදියට බුදුන් වැන්දොත් ඔබේ දියුණුව කාටවත් වළක්වන්න බෑ. නිවැරදි දිශාව, වේලාව සහ පූජාසනයේ උස බුදුමැදුර තැබීමේ වාස්තු රහස්. අපි දන්නවා බෞද්ධයෝ විදියට මේ දිශාවවල් වෙලාවවල් අපිට අදාළ නැහැ. බුදුන් වඳින්න පුළුවන් නම් උතුරට නෙමෙයි බිම දිගා වෙලා හරි ඕන විදියකට තමුන්ට මේ මොහොතේ ඉන්න පුළුවන් විදිය තියෙනවා නම් අපි හිතමු තමුන්ට මොන හරි අසනීප තත්වයකින් නිසා නැගිටින්න බෑ. ඇඳේ ඉන්නේ. බිම දිගා වෙලා හරි ඇඳේ දිගා වෙලා හරි උඩ බලාගෙන බුදුන් වඳින්න පුළුවන් නම් ඒක තමයි හරි දිශාව. නින්දෙන් ඇහැරිලා ඉද්දි මතක් වුණා නම් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව, මෛත්‍රිය, එතකොට ධර්ම මාර්ගයේ යන්න ඕනේ කියලා හිතට අදහසක් එනවා නම්, හිතට එනවා නම් බුදුන් වඳින්න ඕනේ දැන් කියලා, අන්න ඒ වෙලාව තමයි හරි. ඊට පස්සේ නිවසේ තමුන්ට පිරිසිදු පහසු තැනක බුද්ධ කුටිය තියන්න වෙනවා. මොකද සමහරුන්ට ඒ තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක මේ කියන විදිවලට සමහර වෙලාවට බුදු කුටි තියන්න බෑ. අපි කියන්නේ මේ පල්ලෙහෙන් තියලා මෙහෙම අනවශ්‍ය තැන්වල තියන්න කියලා. පිරිසිදු යම්කිසි උස් ස්ථානයක තිබ්බහම ඇති. අයිත් ඒකට මේ මෙතන වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා නෑ. පිරිසිදු, ඒ කියන්නේ වටපිටාව පිරිසිදු නම් වඳින්න ලෙහෙසි තැනක් නම්, නිදහස් තැනක් නම් හරි. සමහර ගෙවල් අපි දන්නවා එහෙම තැනුත් හොයාගන්න බෑ. සමහර විට සාලයක්කුයි කුස්සියකුයි වැසිකිළියකුයි විතරයි තියෙන්නේ. එහෙම වුණොත් ඉතින් ඒ අවශ්‍ය විදියට තමයි තියන්න වෙන්නේ. මේවට මේ නීති මෙහෙම කරලා මේ තැන් මෙහෙම ඕනේ කියලා එහෙම කිසිම බුදුරජාණන් වහන්සේ ධර්මයේ කොහෙවත් දිශාවක්, වෙලාවක්, තැනක් නියම කළා නැහැ. මේ බුදුරජාණන් වහන්සේට වඳින්න, පංචශීලයේ සරණ යන්න කොහොමත්ම වෙන් කළා නැහැ. අනිත් එක අපි දන්නවා ධර්ම මාර්ගයේ යන පුද්ගලයා අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ උට්ටානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසමකාරිනෝ සංඤ තස්සච ධම්ම දීවිනෝ අප්පමතස්ස යසෝබි වඩ්ඩති. වීරයෙන් වැඩ කරන්න, පිරිසිදු සිහියෙන් ඉන්න, එහෙම කරන පුද්ගලයා, මහන්සි වෙලා වැඩ කරන පුද්ගලයාගේ යසස, කීර්තිය වැඩෙනවා කියලා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ සිටින දිශාවවත්, වඳින දිශාවවත්, වෙලාවත් අපිට අවශ්‍ය නැහැ. මේ පෝස්ට් වල කියන විදියට තමුන්ගේ දියුණුව ඇති කරගන්න. දියුණුව ඇති කරගන්නවා කියන එක සාමාන්‍ය ලෞකික දෙයක්. ඉතින් ලෞකික දේදී මේ දැන් අපි හිතන්න දැන් දියුණුව ඇති කරනවා කියලා බුදුරජාණන් වහන්සේගේ පිළිමේ මේ පැත්තට තීම මිත්‍යාවක්නේ. ඒ කියන්නේ ඔවුන්ට ඕනේ මේ බුදුන් වඳින්න තමුන්ට දියුණු වෙන්න. එතනම ලෝභයක් ඇති වෙනවා. දැන් එතන අපි මේ සඳහන් කරන මේ සෝවාන් මාර්ගයට අනුගත වීමේදී තනිකර වැරදි දෙයක්. ලෝභයත් එක්ක ගිහින් සෝවාන් මාර්ගයට යන්න බෑ. කෙනෙක් අපි හිතමු ඔන්න දැන් මේක කියවුවා. කියවලා හිතනවා ඔන්න දැන් මගේ තියෙන්නේ හිතමු බස්නාහිර දිසාවට, ඔන්න දැන් මේකේ තියෙන්නේ උතුරු දිසාවට. ඔන්න මාරු කරලා උතුරු දිසාවට මාරු කරලා මේකේ තියෙන උදේ 6ට පෙර වඳින්න කියලා. 6ත් 7ත් අතර. ඔහොම වඳිනවා. එතකොට දැන් මේ මිනිස්යාගේ හිතේ තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ, ධර්මයේ, සංඝයා කෙරෙහි ඒ සරණ යෑමද, නැත්නම් ධර්මයට ජීවිතය අනුගත වීමද, එතකොට පංචශීලය රකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වීමද? නෑ. මේ මිනිස්යාගේ හිතේ තියෙන මේ දේ කරලා මේ දියුණු වෙන්න, තමුන්ට ආර්ථිකය ශක්තිමත් කරගන්න, ප්‍රශ්න ටික අයින් කරගන්න. ඒක එතනදිම තනිකර වැරද්දක්. දැන් එහෙම කරාම වෙන්නේ අර බුදුන් වදින බැඳලා පහනක් තියෙන පිනවත් තමුන්ට ලැබෙන්නේ නැහැ. මොකද මෝහයෙන් මුලා වෙලා මේ ලෝභයක් මුල් කරගෙන, ලෝභයයි මෝහයයි මුල් කරගෙන බුදුන් වදින. ඒක නිසා මේ වගේ දේවල්, මේකයි මගේ YouTube channel එකේ ප්‍රධාන අරමුණ, ගිහියෝ වශයෙන් මේ වගේ දේවල් අපි අයින් කරන්න ඕනේ. මොකද ස්වාමින් වහන්සේලාත් මේවා කියනවා. නමුත් ගිහි
එක්කෙනෙක් වශයෙන් අපි දන්නවා ගිහි ජීවිතයේ තියෙන අනිකුත් ප්‍රශ්න අනිකුත් දේවල් මේ මොනාද කියලා. ඒක තමයි කියන්නේ මේවා බෞද්ධ බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නැති මිත්‍යා දේවල් මිනිස්සුන්ට මේ පෝස්ට් වලින් දාන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. කියන්නේ කවුද මේවා කිව්වේ? කොයි ත්‍රිපිටකයේ කොතනද තියෙන්නේ? කොයි සූත්‍රයේද තියෙන්නේ? එහෙම දේවල් නැහැ. කියලා තියෙන්නේ කිං කරිස්සන්ති තාරකා. ග්‍රහතරු වලට මොනවද කරන්න පුළුවන්? දිශාවල් වැදගත් නැහැ. බුදුන් වඳින්න පුළුවන් නම් ඕන දිශාවක් කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ බුදුන් වඳින්නේ පංචශීලය සරණ යන්න ඕන වෙලාවක සිල් ගන්න පුළුවන් නම් ඒ ඇති ඒක ලොකු පිනක්. මේ මම පංචශීලයේ සරණ යනවා කියලා පිළිගන්න එක. දැන් මේ වගේ මේ පෝස්ට් වලින් වෙන්නේ මිනිස්සු තවත් ධර්මයෙන් ඒ කියන්නේ ධර්මයේ මුවාවෙන් ධර්මය කියලා තමයි යන්නේ. ඒත් වෙන දෙයක් මවන්නේ මේ ලෞකික දියුණුවක් මවන්නේ. බුදුන් වැඳලා ලෞකික දියුණුවක් ගන්න බෑ. හරි ඒකට වෙනමම පංචශීල බුදුහාමුදුරුවන්ට ගිහි මේ බුදුරජාණන් වහන්සේ ගිහි ප්‍රතිපත්තියක් දේශනා කරලා තියෙනවා. උත්සාහයෙන් වැඩ කිරීම, එතකොට ওই දස අකුසල් වලින් ඈත් වෙලා සිටීම. ඒ වගේ වෙනම අපි ඒක විශේෂයෙන් වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම දේශනා කරලා තියෙනවා මොකද්ද මේ ගිහියෙක් වශයෙන් ඉඳන් දියුණු වෙන ක්‍රමය. ආරක්කු බොන ඒවායින් වියදම් වෙන ඒවායින් අයත් වෙලා, සුරාසු සූදුවෙන් ඈත් වෙලා ඒ අනිකුත් වැරදි තමුන්ගේ වැරදි චාර වැරදි දේවල් වලට වියදම් කරන ඒවා අයින් කරලා දියුණු වෙන ක්‍රමයක් තියෙනවා. මනස සැහැල්ලුවෙන් හරියට තියාගෙන කරන වැඩේ ඒ මොහොතේ හරියට කිරීම මේ දිශාවල් තියලා මේවා කරන එකෙන් තවත් වෙන්නේ අර නිකන් වෙනදා මිනිස්සු මේ බුදුරජාණන් වහන්සේගේ මේ මෝහය ලෝභය නැතුව වැඳපු මිනිස්සුන්ට දැන් ලෝභයක් දෙන්න යනවා. මෙන්න මෙහෙම වදින්න ඕගොල්ලොන්ට ජීවිතේ සාර්ථක කරනවා ගන්නවා කියලා. සල්ලි ලැබෙනවා කියලා. සාර්ථක කියන්නේ හොඳ ආර්ථික පසුබිමක් ලැබෙන එකනේ. ඉතින් මෙහෙම කරාම ඇත්තටම මේ වගේ පෝස්ට් ගැන මීට වඩා බෞද්ධයන් වශයෙන් සෝවාන් මාර්ගයේ යන පුද්ගලයන් වශයෙන් සමාජය මොකද බහුතරයක් මේවා ඒ කියන්නේ ගැඹුරට අධ්‍යයනය කරන්නේ දැක්ක ගමන් මේක හරි කියලා හිතන ඒ පෝස්ට් වල තියෙන කමෙන්ට් අනම්මනම් දැක්කහම අපිට එහෙම හිතෙනවා. ඒ නිසා මේවා අපි ඕගොල්ලෝ බලන ඕගොල්ලොත් තියෙනවා මේවා පුද්ගලයන් අතර යවන්න මෙහෙම අපිට අවශ්‍ය නැහැ. ඕන වෙලාවක් ඕන දිශාවක් හොඳයි කිය. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ලෙඩ ඇද්දේ ඉන්නවා නම් අයි උඩ බලන් වුණත් පන්සිල් ගන්න පුළුවන් නම් ත්‍රිවිධ රත්නය මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක තමයි සුබ දිශාව, ඒක තමයි සුබ වෙලාව. ඉතින් ওই ටික තමයි මම මේ පෝස්ට් එක දැක්කහම කියන්න අදහස් කරේ. අපි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell button එක ඔබන්න. බොහොම ස්තුතියි.